Hello guys, අපි අපේ මේ පළවෙනි vlog එක තමයි මේ පටන් ගන්නෙ. අපි දැන් අද හන්තාන නගින්න කියලා තමයි යන්නේ. මාත් එක්ක තමයි යාළුවෝ දෙන්නෙකුත් ආවා. ඔව් දැන් අපි ගමන පටන් ගන්න තියෙන්නේ. මං ඉස්සෙල්ලා කිව්වා මාත් එක්ක යාළුවෝ දෙන්නෙක් ආවා කියලා. ඒ දෙන්නා ඉන්නවා දැන් මාත් එක්ක. මේ ඉන්නවා සන්තුර් ඉන්නවා. ඊපස්සේ ගිහාන ඉන්නවා. අපි ඉස්සරහට ගිහලා ආයෙ හම්බෙමු. නමුතුනානේ ඔයාලා දැන් හන්දාන නගින්න එනවා නම් ඔයාලට තියෙන්නේ නුවර ටවුන් එකට ඇවිල්ලා නුවර ටවුන් එකේ ඔල්ලෝස් ගනුව තියෙනවා. ඔල්ලෝස් ගනුව ළඟ තියෙනවා හන්තාන පාර උඩුවැල බස්සේ. ඒකේ ඇවිල්ලා අසන්දගිරි සෑය ළඟ බැස්සනම් හරි. ගයිස් කරපැත්තේ අපිට කඳු ටිකක් පේනවා. වටේ දැන් බලනවා නුවර පැත්තක්ම බලා ගන්න පුළුවන්. මෙහෙට આવොත් දැන් අපි ආයෙත් උඩට යන්න තමයි යන්නේ. බෝට බෝයි අපේ මේ වතුර රහින යනවා අපිට යන කන්දද
ඕ ගයිස් අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන් මේ. ඉතින් අපේ කුක්කයි ඉන්නේ. ඔව් දැන් කුක් බහලා ඉන්නේ වටේට ඉඳලා. යන්න යන්නේ අපිට ලිපකුත් තියනවා මෙතන. රීෆ්‍රෙෂ් එකයි තමයි. ගාඩි එක තියෙන අමුතුවෙන් හදන්න බෑ. යන්නේ. ඒ කොළන් ඉන්නවා. අන්න මුට්ටිය ගන්න. අසල දාලා. මෙතන සුකේ getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, where did you go? Summer love, you have no idea what you did to me.
එහෙනම් ගයිස් අපි දැන් කෑම කාලත් ඉවරයි. අපි දැන් ඉඳන් උඩට යන්න යන්නේ. ආය උඩට ගිහිල්ලා අපි හම්බ වෙමු. ඉතින් ගයිස් මේ හන්තාන කියන්නේ ස්වභාව සෞන්දර්යය ගොඩක් තියෙන ලස්සන පැත්තක්. ඉතින් මේ වගේ තැනට ඇවිල්ලා විඳින්න තියෙන ස්වභාව ධර්මය විතරක් විඳලා ඔයාලගේ පියසටහන් පමණක් ඉදිරි කරලා ඔයා ගෙනාපු තොපි ගොලේ පවා අරගෙන ගිහිල්ලා සුදුසු ස්ථානයක බැහැර කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් ගයිස් අපි උඩට ආවා. බලාගන්න ඒව ඒවලින් කැම්පස් එක තියෙනවා. එතකොට අර පැත්තෙන් අපිට පේනවා ඉල්ලිගල තියෙනවා. පේරාදෙණිය සයිඩ් එකම පේනවා මෙහෙන්. ඊට පස්සේ ඕම බලාගන්න සාලිගිරි සෑය පේනවා. එතකොට අර W15 එකද බං? දැන් අපිට වෙන රත්නසිරි වික්‍රමනායක ට්‍රේනින් සෙන්ටර් එක. ඊළඟට මේ පැත්තේ කුණ්ඩසාල පැත්ත වෙනවා. එතන ඊළඟට මේ පැත්තේ කඳු පන්දිරියක් පේනවා. අර උරාගලත් පේනවා. ගයිස් එහෙනම් අපි කන්දේ පල්ලෙහාට වැස්සා. තව පොඩ්ඩ දුර යන්න තියෙන්නේ. මේ එහෙනම් අපි vlog එක දැන් ඉවර කරන්න හදන්නේ. අඩුපාඩු වැරදි මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හමු. bye.